හරි පුතේ හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්නවා. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන විචාර ප්‍රශ්නය තමයි සිංහල විෂය සම්බන්ධයෙන් අහන්න පුළුවන්. සිංහබාහු කියන්නේ ගොඩක් දෙනෙකුට අමාරු පාඩමක් කියලා ළමයි කියනවා. හැබැයි අමාරු නෑ, හරි රසවත්, හරි ලස්සන පාඩමක්. එතකොට සිංහබාහු නාට්‍යය හරහා මෙන්න මේ වගේ විචාර ප්‍රශ්නයක් ඇහුවොත් පුතේ, සිංහබාහු නාට්‍යයේ ප්‍රධාන චරිතය වන සිංහබාහුගේ චරිතය හරහා තරුණයෙකුගේ සිතුම් පැතුම් විදහා දක්වන ආකාරය කුමක්ද කියලා වගේ අහුවොත් එහෙම අපි කොහොමද පුතේ ඒක ලියන්නේ? එතකොට මුලින්ම අපි කතා කරමු පුතේ, ප්‍රවේශයක් ගමු. සිංහබාහු නාට්‍යයට ප්‍රවේශයක් ගන්න කලින් මම අහනවා නාට්‍ය නිර්මාණයක් කියන්නේ මොකක්ද? නාට්‍ය නිර්මාණයක් කියන්නේ පුතේ සාමූහික වූ නාට්‍ය නිර්මාණයක් කියන්නේ සාමූහික වූ අනිත් එක තමයි සජීවී වූ කලා මාධ්‍යයක් තමයි නාට්‍ය නිර්මාණයක් කියලා කියන්නේ. පුතේ මේ නාට්‍ය සාමූහික වෙන්න බලපාන හේතුව තමයි විශාල පිරිසකගේ දායකත්වයක් මේ නාට්‍ය නිර්මාණ සඳහා ලැබෙනවා. ඒ මොනවද? කවුද විශාල පිරිස? ඒ කියන්නේ පුතේ නාට්‍ය රචනා කරන පිටපත් රචකයාගේ ඉඳලා අධ්‍යක්ෂක, වේදිකා පරිපාලක, නළු නිළියෝ, ප්‍රේක්ෂකයෝ එකී නොකුයි ගොඩාක් පිරිසක් පුතේ සාමූහික කාර්ය සඳහා බලපානවා. මේ නිර්මාණයක් සජීවී වෙන්නේ ඇයි? මොන හේතුව නිසාද? සජීවී වෙන්නේ නාට්‍ය නිර්මාණයක් ඒ මොහොතේම ප්‍රේක්ෂකයා අභිමුඛව රඟ දක්වන නිසා. හැබැයි පුතේ ටෙලි නාට්‍යයක් වේවා, චිත්‍රපටයක් වේවා, ඒ වගේ නිර්මාණයක් සාමූහික වෙන්නේ නැහැ. ඒ වගේ නිර්මාණයක් සජීවී වෙන්නේ නැහැ පුතේ. මොකද හේතුව? ඒවා පටිගත කරන ලද දර්ශන අනුව තමයි රංගගතයක් කරන්නේ, ප්‍රේක්ෂකයා හමුවේ තබන්නේ. හරි. එතකොට අපි සිංහබාහු නාට්‍යයට ආවහම පුතේ මේ සිංහබාහු නාට්‍ය රචනා කරන්න මූලාශ්‍ර කරගත්තේ මහාවංශයේන සිංහල ජාතියේ ආරම්භය කියන සිංහල ජාතියේ ආරම්භය කියන කතා පුවත. එතකොට පුතේ සිංහල ජාතියේ ආරම්භය කියන කතා පුවත තමයි මූලාශ්‍ර කරගත්තේ. මේ නාට්‍ය රචනා කළේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර. හරි. එතකොට නාට්‍ය කලාවේ ප්‍රධාන ශෛලීන් දෙකක් තියෙනවා. මොනවද මේ ශෛලීන් දෙක නාට්‍ය කලාවේ? එකක් තමයි පුතේ නාට්‍ය ධර්මී එකක්. අනිත් එක තමයි පුතේ ලෝක ධර්මී. නාට්‍ය ධර්මී හා ලෝක ධර්මී. සිංහබාහු නාට්‍ය මෙතනින් ආයත් වෙන්නේ නාට්‍ය ධර්මී කියන සම්ප්‍රදායට. හරි. එතකොට මම අද කතා කරන්නේ එතකොට මේ සිංහබාහු නාට්‍ය හරහා ප්‍රකාශය කරන සිංහබාහුගේ චරිතය හරහා ප්‍රකාශ කරන චරිත ස්වභාවයන් මොනවද කියන කතාව. එතකොට තරුණයෙකුගේ සිතෙහි ඇතිවෙන එක චරිත ස්වභාවයක් තමයි කුතුහලය කියන චරිත ස්වභාවය. ඒ කුතුහලය කියන චරිත ස්වභාවය කොහොමද මේ සිංහබාහු නාට්‍ය තුල කතුවරයා සිංහබාහුගේ චරිතය හරහා නිරූපණය කරලා දක්වලා තියෙන්නේ. හරි. ඒ කොහොමද කියලා කතා කරද්දී පුතේ ඒක අවස්ථාවක් තියෙනවා රජතුමා නැත්තම් මේ තමන්ගේ පියා වෙන සිංහයා සහ සිංහබාහු අතර පොඩි මත ගැටුමක් ඇති වෙනවා. ඒ තමයි සිංහබාහුට ඇති වෙනවා දැන් ගල්ලෙන තුලම ජීවත් වෙලා හිර වෙලා ගෙවන ජීවිතය එයාට මහා හිරකාරයක් හිර ගෙදරක ජීවත් වෙනවා වගේ තමයි දැනෙන්නේ. ඉතින් එයා මොකද කරන්නේ? තාත්තට කියනවා අපිට යන්න ඕනේ නාන්න. අපට ලෝකය ලස්සනයි වගේ පේනවා. විවිධ ශබ්ද ඇහෙනවා. ඉතින් අපට ලෝකේ ගොඩක් ලස්සනයි. ඉතින් මට බලන්න වාසයි කියලා කියනවා. එතකොට රජතුමාම කියුනේ රජතුමාගේ තාත්තා පියා. එතකොට පියා මොකද කරන්නේ? සිංහයා කියනවා පුතේ නරයන්ට සුදුසු භූමියක් නෙමෙයි වනේ කියලා කියන්නේ. ඉතින් ඒක නිසා එහෙම යන්න එපා. ඒක සුදුසු නෑ. එහෙම කියලා කියනවා. එතකොට එතනද සිංහබාහුගේ හිතේ සැකයක් මතුවෙනවා, කුතුහලයක් මතුවෙනවා. අප නරයන් වග පැවසූ අරුමේ නැතමට වැටහෙන්නේ. නැත සමවන්නේ විනස පෙරෙන්නේ විනස පියාණන්ගේ. තාත්තගේ ශරීරයයි අපේ ශරීරය දෙක වෙනස්.
අරණේ අපහාට බිය පැමිණෙන්නට කාරණා එළිවන්නේ. මොනවද මේ වනාන්තරයේ අපිට බිය පැමිණෙන්නට කාරණා? අන්න ඒ නිසා යාට කුතුහලයක් ඇති වෙනවා සත්‍ය සොයාගෙන යාමට. හරි. ඒක තමයි පුතේ කුතුහලය කියන චරිත ස්වභාවය. එතකොට පුතේ මේ නාට්‍ය නිර්මාණයක් සජීවී වෙන්නේ මේ මොහොතේම ප්‍රේක්ෂකයා හමුවේ රංගගත කරන නිසා. හැබැයි චිත්‍රපටයක් ටෙලි නාට්‍යයක් වගේ නිර්මාණයක් ගත්තොත් මේවා සජීවී වෙන්නේ නැත්තේ ඒ නාට්‍ය නිර්මාණ පුතේ පටිගත කරන ලද දර්ශනයක් තමයි ප්‍රේක්ෂකයෝ හමුවේ බෙදා හදා ගන්න. එතකොට නාට්‍ය කලාවේ ප්‍රධාන ශෛලීන් දෙකක් තියෙනවා පුතේ. නාට්‍ය කලාවේ ප්‍රධාන ශෛලීන් දෙකයි. එකක් තමයි ලෝක ධර්මී නාට්‍ය සම්ප්‍රදාය. අනිත් එක තමයි පුතේ නාට්‍ය ධර්මී රංග සම්ප්‍රදාය. අපි මේ නාට්‍ය ධර්මී රංග සම්ප්‍රදායටම කියනවා ශෛලීගත නාට්‍ය සම්ප්‍රදාය කියන නමත් ව්‍යවහාර කරනවා. එතකොට මෙම සම්ප්‍රදායන් දෙක අතරින් සිංහබාහුව කියන නාට්‍ය ඈත් වෙලා තියෙන්නේ පුතේ ලෝක ධර්මයේද නාට්‍ය ධර්මයේද? නාට්‍ය ධර්මයේ කියන සම්ප්‍රදායට තමයි සිංහබාහුව නාට්‍ය ඈත් වෙලා තියෙන්නේ. හරි. එතකොට මේ සිංහබාහුව නාට්‍ය රචනා කිරීමට මූලාශ්‍ර කරගත්තේ මොකද්ද? මහා වංශයේන සිංහල ජාතියේ ආරම්භය කියන කතා පුවත. සිංහල ජාතියේ ආරම්භය කියන කතා පුවත. හරි. දැන් අපි එමු පුතේ මේ කාරණා ටික පෙළගස්වලා මම නැවත පොඩි මතක් කිරීමක් කරන්නම්. සිංහබාහු කියන නාට්‍ය නිර්මාණය මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් තමයි පුතේ රචනා කළේ. මේ නාට්‍ය ප්‍රධාන ශෛලීන් දෙකක් තියෙනවා ලෝක ධර්මී හා නාට්‍ය ධර්මී කියලා. එතකොට පුතේ ලෝක ධර්මී කියලා කියන්නේ පවතින ලෝක ස්වභාවය ඉක්මවා යන්නේ නැතුව පවතින ලෝක ස්වභාවයට අනුව රචනා කරන නාට්‍ය නිර්මාණය. එතකොට පුතේ නාට්‍ය ධර්මී සම්ප්‍රදායට තමයි සිංහබාහුව නාට්‍ය ඈත් වෙන්නේ. මේ නාට්‍ය හරහා ප්‍රකාශ කරන මූලික හරය තමයි පියෙකු හා පුතෙකු අතර ඇතිවන මානසික ඝට්ටනය විදහා දැක්වීම. හරි. එතකොට දැන් අපි එමු පුතේ මේ සිංහබාහුව නාට්‍යයේ එන ප්‍රධාන චරිතය වෙන සිංහබාහුවගේ චරිතය හරහා කොහොමද තරුණයෙකුගේ ගති ස්වභාවයන් නිරූපණය කරලා දක්වලා තියෙන්නේ. හරි. එතකොට පුතේ සිංහබාහු මොකද්ද මේ ප්‍රශ්නේ අපි තේරුම් ගමු. තරුණයෙකුගේ ගති ස්වභාවයන්. තරුණයෙකුගේ ගති ස්වභාවයන් කියලා කියන්නේ මොනවද පුතේ? ඒ කියන්නේ සිංහබාහු කියලා කියන්නේ සිංහබාහු සහ සිංහ සීවලින් අපිට හම්බෙන ප්‍රධාන දරුවෝ දෙන්න ඔය නාට්‍ය නිර්මාණය. අම්මයි තාත්තයි වෙන්නේ අම්මා තමයි සුප්පාදේවිය, තාත්තා තමයි සිංහ සීවලි. හරි. එතකොට ඔය දෙන්න අතරින් පුතේ මේ ළමයි දෙන්න තමයි සිංහ සීවලි කියන්නේ නැගෙනිය, සිංහබාහු කියලා කියන්නේ අයියා. එතකොට නැන එයාලගේ ශරීර වර්ධනයත් එක්ක එයාලගේ බුද්ධියත් මොහුකුරා යාමත් එක්ක මොකද වෙන්නේ පුතේ? හරි. ඔව්. එතකොට එයාලගේ බුද්ධිය මොහුකුරා යාමත් එක්ක එයාලා අවට ලෝකය පිළිබඳ කුතුහලයෙන් යුක්ත වෙනවා. ඒකනේ පුතේ එකක් තමයි ඔන්න තරුණයෙකුගේ සිතේ ඇතිවන තවත් ගති ස්වභාවයක් තමයි කුතුහලය. හරි. අපි බලමු. කුතුහලය කියන මනෝභාවය. තරුණයෙකුගේ සිතෙහි ඇතිවන කුතුහලය කියන මනෝභාවය එකක් පළවෙනි පොයින්ට් එකට ගන්න පුළුවන් කුතුහලය. කුතුහලය කියන මනෝභාවය. කුතුහලය කියන මනෝභාවය සිංහබාහුගේ චරිතයෙන් ප්‍රකාශයට පත් වෙනවද? ඔව්. ප්‍රකාශයට පත්වන අවස්ථාව මොකද්ද පුතේ? ප්‍රකාශයට පත්වන අවස්ථාව තමයි සිංහබාහු තමන්ගේ අම්මගෙන් අහනවා. එයා දකිනවා එක අවස්ථාවක ගල්ලෙනෙන් පිටත ලෝකයේ විමසීම සඳහා යන්න උත්සාහ කරන අවස්ථාවේ තාත්තා ඒක වළක්වලා තාත්තට කියනවා මේ නරයන්ට සුදුසු බිමක් නෙමෙයි මේ වනාන්තරය කියලා කියනවා. ඊට පස්සේ ඔන්න පුතේ කල්පනා කරනවා යකෝ මොකද්ද මේ කතාව? නරයන්ට සුදුසු නෑ කියලා කියනවා. හැබැයි තාත්තා යනවා. නරයන්ට සුදුසු නැත්තම් තාත්තා යන්නේ කොහොමද? මොක කල්පනා කරනවා. එතකොට සිංහබාහුගේ සිතේ සැකයක් ඇති වෙනවා පුතේ. තාත්තට යන්න පුළුවන් අපිට යන්න බැරි හේතුව මොකක්ද? එතකොට අපි නරයෝ නෙමෙයිද? හරි. අපි නරයෝද?
නරයෝ කියන්නේ කවුද? තාත්තා නරයෙක් නෙමෙයිද කියන සැකය ඇති වෙනවා. ඊට පස්සේ ඕක කල්පනා කර කර ඉඳලා මෙයා සිංහ බාහුව අහනවා තමන්ගේ අම්මවරු සුප්පා දේවියගෙන් මොකක්ද අපිට සංගමන රහස කියලා. හරි. ඒක ඇහුවට පස්සේ පෙරලා දරුවන්ගේ බලවත් පෙරැත්ත කිරීම නිසා සුප්පා දේවිය පුතේ මොකුත් කියන්නේ නැතුව පොඩි කාලේ නම් පොඩ්ඩක් නිහඬ කරගෙන හිටියා. බොරුවක් කියලා ළමයි. හැබැයි එයාලගේ වයසත් එක්කම ශරීර වර්ධනයත් එක්කම වයසත් බුද්ධියක් වර්ධනය වුණාට පස්සේ දැන් දරුවන්ට බොරු කියන්න බෑ පුතේ. ඒ කට්ටිය වර්ධනය වෙලා ඉන්නේ. හරි. ඊට පස්සේ එයා දකිනවා මොකද්ද? එකක් තමයි කුතුහලය. එයා දකිනවා මේ තාත්තගේ ශරීරය වගේ නෙමෙයි අපේ ශරීරය. හරි. එතකොට කුතුහලයේ ප්‍රකාශ වෙන එකට උදාහරණය තමයි පුතේ අප නරයන් වගේ පැවසූ අරුමේ නැත මට වැටහෙන්නේ. අරණේ අපහට බිය පැමිණෙන්නට කාරණ එළි වෙන්නේ. එතකොට දැන් ඔය සිංහබාහුගේ තරුණයෙකුගේ ගති ස්වභාවයන් සිංහබාහුගේ චරිතයෙන් නිරූපණය වන එකට මම අද කතා කරා කුතුහලය කියන කාරණය. ඊට පස්සේ අපිට තව මේකට කතා කරන්න පුළුවන් කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි තමා පිළිබඳ ඇතිවෙන දැඩි ආත්ම විශ්වාසය. ඊට පස්සේ තව කාරණයක් තමයි පුතේ උරුමය සොයා යාම. ඊට පස්සේ තව කාරණයක් තමයි දැඩි හිතුවක්කාරීභාවය. තව ගත්ත හැකි පුතේ දුරදිග බලා තීරණ නොගැනීම නිසා විවිධ විපත් වලට පත්වන ආකාරය. ඔන්න ඔය කියන කාරණා ටික මොනවද? ඒකට අදාළ උද්දෘත අපි කොහොමද ඒක ලියන්නේ? කොහොමද අපි මේ වගේ විචාර ප්‍රශ්නයක් આવොත් පෙළගස්වා ගන්න කියන කාරණා අපි නැවත යොමු කරන වීඩියෝ YouTube වීඩියෝ එකෙන් නැරඹීමේ බලාපොරොත්තුෙන් මම අද පන්තිය අවසන් කරනවා. එහෙනම් හැමෝටම ජය වේවා.